මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි තමන්ගේ පුතාට රේස් පදින්න වහපු පාරවල් ඇරලා දීලා රේස් පැදලා දිනපු පුතාට පදක්කම් සම්මාන දෙන්න අම්මට ආරාධනා පත්‍රය යවපු ක්‍රීඩා සංස්කෘතියක් තිබ්බ රටකේ තමයි අපි මේ දේශපාලන පරිවර්තනය කරලා අපි මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගත කරන්න මේ රටේ හැම දරුවෙක්ටම හැම තරුණයෙක්ටම අවස්ථාව උදා කරලා දෙන්න මේ ජනවරම බාරගත්තේ. එතකොට අද දවසේදී අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා රටක් විදිහට ක්‍රීඩාව කියලා කියන්නේ ඇදහිය යුතු ධර්මතාවයක් මිසක පැලඳිය යුතු පදක්කමක් නෙමෙයි කියලා. හැබැයි මේක අමතක කරපු දේශපාලන සංස්කෘතියක් වෙනස් කරලා අපි මේ ගමන යනකොට අද දවසත් අපිට බොහොම තීරණාත්මක දවසක් බවට පත් වෙනවා. ලෝක උත්තේජක මර්ධන නියෝජිතායතනය සහ අන්තර්ජාතික අශ්ව ක්‍රීඩා පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය. මේ ආයතනයත් සම්මේලනයත් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනවා. ක්‍රීඩාවේ යෙදෙනකොටත් සමහර විටක ක්‍රීඩාවේ නොයෙදෙන අවස්ථාවන් වලදී මේ ක්‍රීඩකයන් විසින් පාවිච්චි කරන්නට යෙදෙන තහනම් ද්‍රව්‍ය සහ තහනම් ක්‍රම මේ ලයිස්තුව මේ රට තුල ප්‍රකාශයට පත් කරලා ඒට අනුමැතිය ලබා ගැනීම සඳහා වන දිනය තමයි අද. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ තහනම් ක්‍රම එහෙම නැත්නම් මේ තහනම් උත්තේජක පිළිබඳව අපි ඇයි ව්‍යවස්ථාදායකයේ විදිහට ව්‍යවස්ථාදායක කාර්යභාරයක් ඉෂ්ට කරන්න අවශ්‍ය කියන එක. සාධාරණ තරඟය එහෙම නැත්නම් ක්‍රීඩාවකදී සාධාරණව තරඟ කරලා සාධාරණ ලෙස ජයග්‍රහණය ලබා ගැනීම කියන එක එදා අපි කතා කරපු මාතෘකාවක් විපක්ෂයේ ඉඳලා හැබැයි අද අපි ආණ්ඩු පක්ෂයේ විදිහට මේ මාතෘකාව දිහා දකිනවා. ක්‍රීඩාවේදී වංචා කිරීමේ මාර්ගයක් ලෙස මේ තහනම් උත්තේජක පාවිච්චි කරලා ඒකෙන් අවනීතික විදිහට ජයග්‍රහණ අත්පත් කරගන්නවා නම් ඒක නීතියේ කාර්යභාරයක් විදිහට නියාමනය වෙන්න අවශ්‍යතාවක් තියෙනවා. එතකොට ඇයි මෙහෙම වෙන්න ඕනේ? විශේෂයෙන්ම ලෝකේ ජනගහනය ගත්තාම 30% වගේ ඉන්නේ තරුණ ජනගහනය. ලංකාව පැත්තට આવුතින් 38% විතර ඉන්නේ තරුණ ජනගහනය. එතකොට මේ සිහින කඩාවට්ටපු රටක ක්‍රීඩාව කියලා කියන්නෙම තරුණයන්ට විශේෂයෙන්ම දරුවන්ට මේ රට නැවත ගොඩ ගන්න ගොඩ නගන්න සහ මේ රට ජාත්‍යන්තරය කරා රැගෙන යන්න තියෙන හොඳම මාවතක්. හැබැයි මේ රටේ පාලකයෝ අපිට විපක්ෂය හැමතිස්සෙම දොස් කියනවා අපි 76ක සාපයක් ගැන කතා කරනවා කියලා. හැබැයි මේ 76ක සාපය ගැන කතා කරන්න අද අපිට ආණ්ඩුව විදිහට අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඒ අය කල්පනා කරේ නැති තීන්දුව තීරණ ගත්තේ නැති අදූරදර්ශී නායකත්වයක් කරහා අකාර්යක්ෂම කළමනාකරණයක් පාලනයක් කරහා මේ රට අරගෙන ගියපු දිශාවක් තිබ්බා. ඒකේ ප්‍රතිවිපාක තමයි අද අපි අපේ දරුවෝ අපේ තරුණයෝ විඳින්නේ. ඒක නිසා අපිට 76 සාපය ගැන අමතක කරලා ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි මේ පිළිබඳව අවධානයකට ලක් කරන්න ඕනේ මේ ක්‍රීඩාව කියන එක තරඟයකට සහභාගී වීමවත් ඒකෙන් ජයග්‍රහණයක් ලැබීම කියන එකවත් කියන කාරණා දෙකට අපිට පටු කරන්න බෑ. මේකෙන් එහාට අපි සමස්ත සමාජයක් සමස්ත රටක් විදිහට ජාතියක් විදිහට ගත්තහම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට විනයගරුක සමාජයක් එහෙම නැත්නම් නිරෝගීමත් ජාතියක් එහෙමත් නැත්නම් ක්‍රියාශීලී බුද්ධිමත් පරපුරක් කියන එක බිහි කරගන්න නම් ක්‍රීඩාව කියන එක අත්‍යවශ්‍යව පවතිනවා. ඒක නිසා මේ ක්‍රීඩාවේ ජීව ගුණයත් රැකගෙන ක්‍රීඩාව අත්වලක් කරගෙන ලංකාව ගොඩ නැංවීම එහෙම නැත්නම් එතනින් එහාට ජාත්‍යන්තරයට රැගෙන යාම කියන තැනදී අපිට මේ ගැසට් පත්‍රය හරහා වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන මේ තහනම් උත්තේජක තහනම් ක්‍රියා පිළිබඳ ලයිස්තුව පිළිබඳව අවධානයට ලක් කිරීම ඉතාම වැදගත් වෙනවා. දැන් මේකේ අතීතයට ගියහම දැන් මෙතන ගැලරියේ විශාල පාසල් දරුවෝ ප්‍රමාණයක් ඉන්න නිසා මම හිතනවා මේකේ අතීතයට අනේක ඉතාම වැදගත් වෙනවා. අපි ගත්තොත් 1967 වගේ වසරකට ගියොත් ප්‍රංශ සවාරිය අතරතුර ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රීඩකයෙක් වෙච්ච ටොම් සිම්ප්සන් මිය යනවා. මේ තරඟයේ අතරතුරදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා ඔහු තහනම් උත්තේජක භාවිත කරා කියලා. 1988ට ගියොත් දකුණු කොරියාවේ සියෝල් නගරයේ තිබ්බ
ජාත්‍යන්තර ඔලිම්පික් තරගයේදී මීටර් 100 කෙටි දහවන තරගයේදී රන් පදක්කම දිනාගත් බෙන් ජොන්සන් ඔහු අවසානයේදී හෙළිදරව් වෙනවා තහනම් උත්තේජක පාවිච්චි කරා කියලා. ඔහු තමන්ගේ ජීවිත කාලය පුරාම උපයගත් ඒ කීර්තිය වගේම ඔහුට ලැබිය යුතුව තිබූ සියලු වාණිජ ප්‍රතිලාභ මේ තහනම් උත්තේජක භාවිතයේ හෙළිදරව් වීමත් එක්ක ඔහුට අහිමි වෙනවා. ඒ වගේම මුළු ලෝකයක් ආදරය කරපු ලාන්ස් ආම්ස්ට්‍රෝන් ප්‍රංශ සවාරියේ කිරුළ 7 වතාවක් දිනාගත්තා. හැබැයි අවසානයේ හෙළිදරව් වෙන්නේ මුළු ලෝකයක් බලාපොරොත්තු නොවිච්ච පුවතක්. එතකොට ඔහුට මේ සියලුම ජයග්‍රහණ එක මොහොතකින් අහිමි වෙන්න හේතුව වුණේ මේ තහනම් උත්තේජක භාවිතය. වැඩිදුර යන්න අවශ්‍ය නැහැ 2000 වසරේදී අපේ ආසියාවේ කළු එළඹ සුසන්තිකා ජයසිංහ ඇයට ලෝකඩ පදක්කමෙන් රිදී පදක්කමක් දක්වා ඉහළට එන්න අවස්ථාවක් ලැබුණා. මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිතයෙන් තමන්ගේ රන් පදක්කම අහිමි කර ගැනීමත් එක්ක. එතකොට ජාත්‍යන්තර ඉතිහාසයේ අපිට ඕනෑ තරම් තත්ත්ව සාධක තියෙනවා. මේ තහනම් උත්තේජක භාවිත කරලා කොහොමද තමන් මුළු ජීවිතේම ක්‍රීඩාව කරගෙන උපයගත්ත දේ තමන් පෞද්ගලිකව ලබපු අභිමානය වගේම තමන්ගේ රටට ගෙනාපු ඒ ජාත්‍යන්තර කීර්තිය අහිමි කරගත්තේ මේවා භාවිත කිරීම නිසා. එතකොට මේක නැවත ජාතික තලයට එනකොට අපි ජාතික තලයේදී දකිනවා අපිට ඕනෑ තරම් නිදසුන් ගෙන එන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේක දැන් ආණ්ඩුව විදිහට අපි කොහොමද පාසල් දරුවන් අතරට අරගෙන යන්නේ? කොහොමද මේක යෞවනියන් අතරට අරගෙන යන්නේ? ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව නියෝජනය කරන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට මේ දැනුම අරගෙන යන්නේ. අපි සතුටු වෙනවා මේ කෙටි කාලය තුල අපි ආණ්ඩුවක් විදිහට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපි පහුගිය දවසක මුළු රටේම සමස්ත ලංකා මට්ටමින් පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා මේ තහනම් උත්තේජක භාවිතය පිළිබඳව යම්කිසි දැනුවත් භාවයක් ඇති කිරීමේ අරමුණෙන් අපි සමස්ත ලංකා තරඟාවලියක් සංවිධානය කරා. අපි මේකේ තේමාව බවට පත් කරගත්තේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සැබෑ විජයග්‍රහණයක් පිරිසිදු ක්‍රීඩාවක්. අපිට අතීතයේ ඕනෑ තරම් අවස්ථා තියෙනවා. මේ දේශපාලනය විසින් දරුවන්ට ක්‍රීඩාව හරහා සමානව තරඟ කරලා සමානව ජයග්‍රහණය ලැබලා ඉහළට යන්න තියෙන අවස්ථා අහිමි කරපු. හැබැයි අපි එතනින් එහාට ගිහිල්ලා නව ආණ්ඩුව විදිහට නව වැඩපිළිවෙල විදිහට මේ රටේ හැම දරුවෙක්ටම සාධාරණ අවස්ථා හැම ක්‍රීඩකයෙක්ටම ක්‍රීඩිකාවකටම සාධාරණ අවස්ථා උදා කර දෙන්න තමයි කල්පනා කරන්නේ. අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා සුගත් තිලකරත්න මහත්මයා පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරා මේ තහනම් උත්තේජක පිළිබඳ පරීක්ෂාවන් පාසල් මට්ටම කරා රැගෙන යන්න අවශ්‍යයි කියලා. ඒ සමාජ මාධ්‍ය ජාලා හරහා මේ පුවතට ලැබිච්ච ප්‍රතිචාර දිහා බැලුවහම විශාල වශයෙන් ග්‍රාමීය මට්ටමේ ඉන්න දෙමාපියන්, පුහුණුකරුවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් මේක ප්‍රශංසාවට භාජනය කරලා තිබ්බ මේ වැඩපිළිවෙල ඒකේ එකම අරමුණ බවට පත් උනේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ග්‍රාමීය මට්ටමේ අඩු පහසුකම් සහිත පාසල්වල ඉතාම දක්ෂ දරුවන් ක්‍රීඩාවට උපන් හපන්කම් තියෙන දරුවන් ඉන්නවා. තමන් හරියට කුසට ආහාරක් නැහැ. පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ. ඒ දරුවෝ දිවා රෑ මහන්සි වෙනවා. තමන්ගේ ක්‍රීඩා ඉසව්ව ජයග්‍රහණය වෙනුවෙන් අම්මා තාත්තා කනකරාබරන උකස් කරලා තමයි සල්ලි අරගෙන මේ දරුවන්ව තරඟවලට ගෙනියන්න මහන්සි වෙන්නේ. කෑම වේලක් දෙන්න මහන්සි වෙන්නේ. ඇඳුම් පැළඳුම් ටික පුහුණු වීම සඳහා උපකරණ ටික අරන් දෙන්න මහන්සි වෙන්නේ. එතකොට ඒ දරුවෝ සාධාරණව තරඟයකට එන්න උත්සාහ කරනකොට පහසුකම් සහිත පරිසරයන් වල ඉන්න දරුවෝ මේ වගේ තහනම් උත්තේජක පාවිච්චි කරලා උත්සාහ කරනවා මේ පහසුවෙන් මේ ජයග්‍රහණ අවනීතික ක්‍රමයට අපත් කරගන්න. ඔබතුමගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමිය. ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා හැම විටම අපි කල්පනා කරන්නේ ආණ්ඩුවක් විදිහට හැමට සමාන අවස්ථා ලබා දෙන්න. දක්ෂයාට තමාගේ දක්ෂකමට අවස්ථාව ලබා දෙන්න. ඒක නිසා මේ නියාමන කාර්යභාරය ඇතුලේ මේ තහනම් උත්තේජක පිළිබඳව මේ රටේ පාසල් දරුවන්, ඒ වගේම නව යෞවනියන් වගේම ක්‍රීඩාව හරහා දක්ෂතා දක්වන සියලු දෙනාට අවශ්‍ය කරන දැනුවත් කිරීමේ යාන්ත්‍රණීය ක්‍රමවේදය තරුණ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය හරහා ඒ නිසි වැඩපිළිවෙල සකස් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාවට නංවන්න.
ඉතාමත්ම කල්පනාකාරී වුණා මෙවර අයවැයේදී වෙන් කරන ප්‍රතිපාදන හරහා මේ රටේ ක්‍රීඩාව ඔප්නංවන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා බලන්න. අන්න එතනදී දිවයිනේ පළාත් 5ක් මුල් කරගෙන ක්‍රීඩා පාසල් 5ක් ඉදි කරන්න අපි අපේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබුණා. ඒ වගේම ඒ ක්‍රීඩා පාසල් ඉදි කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි කියන්න සතුටුයි ක්‍රීඩා පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට මාසෙකට රුපියල් 5000ක දීමනාවක් තමයි දෙමින් තිබුණේ. අපි ඒ දීමනාව දෙගුණයකින් වැඩි කරා. මේ වෙනකොට ඒ ක්‍රීඩා පාසල් වල ඉන්න දරුවන්ට රුපියල් දසදහසක දීමනාවක් ලැබෙනවා. ඒ අයගේ අවශ්‍යතා තෘප්ත කරගන්න. ලෝකයේ දියුණු රටවල් දිහා බැලුවහම අපි සතුටු වෙන්න ඕනේ. ඒ රටවල් තමන්ගේ රටවල් වල යටිතල පහසුකම් වර්ධනය කරන්න ක්‍රීඩාව වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම චීනය 1995 දී තමයි ජාතික යෝග්‍යතා වැඩසටහන යටතේ ආයෝජන කටයුතු ආරම්භ කරන්නේ. ඔවුන් ඒකට මුල්ගල් තියලා දැන් ගොඩක් කල් ඒකේ ප්‍රතිඵල ඒ රටේ තරුණයන් දරුවන් විඳිනවා. අපි මේ වැඩපිළිවෙල අගය කරන ගමන් අපි බලාපොරොත්තු වෙනවා අපේ රට ඇතුළෙත් මේ අවස්ථාව ආයෝජනය කිරීම සඳහා විදේශීය දේශීය ආයෝජකයන්ට ක්‍රීඩාව හරහා ආයෝජනය කරන්න අවශ්‍ය කරන මාවත් ටික සකස් කරලා දෙන්න. ඒ වගේම අපි ගත්තොතින් ඕස්ට්‍රේලියාව වගේ රටක් ඒ රටේ ප්‍රජා ක්‍රීඩා යටිතල පහසුකම් හරහා හැම අවුරුද්දකම ඇමරිකන් ඩොලර් බිලියන 16.2ක් වටින සමාජ සෞඛ්‍ය ප්‍රතිලාභ ඒ රටේ දරුවන්ට ලබා දීලා තියෙනවා. අවසන් කරනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ කියන්න උත්සාහ කරන්නේ දේශපාලන සංස්කෘතියේ සැබෑ පරිවර්තනයක් කරපු මේ පරිවර්තනීය යුගයක තමයි අපි මේ ගමන් කරමින් ඉන්නේ. අපි උත්සාහ කරන්නේ මේ රටේ දරුවන්ට නොලැබිච්ච ගිලිහිච්ච ඒ අවස්ථාවන් නැවත උදා කරලා දෙන්න. ඒ වෙනුවෙන් අපි තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ විදිහට වගකිවිය යුතු ආණ්ඩුවක් විදිහට සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට ඒ අවශ්‍ය කරන නීති රීති සහ නියාමන කාර්යභාරය කරන්න දෙවරක් හිතන්නේ නැහැ. නැවත වතාවක් මේ අවධානයට ලක් කරන්නේ ක්‍රීඩාව කියලා කියන්නේ අදහන්න ඕන ධර්මතාවක් මිසක් පළඳින්න ඕන පදක්කමක් නෙවෙයි.